හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මම නම් ඔන්න වීඩියෝ එකක් අරන් ආවේ අද මගේ දවල් වරුව. ඔන්න අපේ චූටි එලීනා බබත් ඉන්නවා. එයා ඉතින් අද දඟල හිටපු හින්දා මට ටිකක් උයන්න පරක් වුණා. උදේ උයලා තියෙන්නේ. ඉතින් මට තව මොනවා හරි ඇඩ් කරගන්න හිතුණා දවල්ට. අයියත් ගෙදර ඉන්නේ හින්දා අයියත් අසනීපෙන් ඉන්නේ. ඉතින් ඔන්න මට සැරට ටිකක් චිකන් කරි එකක් හදන්න හිතුණා. බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. කලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි වීඩියෝ එක මෙහෙම කරන කම්මැලිකමටත් එක තමයි කරේ. එඩිට් කරන්නත් හරියට දන්නේ නැහැ. ඔන්න ඉතින් චිකන් ටික අරගෙන චිකන් එකට ඕන පොඩි මස්කාරි පවුඩර් මික්ස් ටික ඒ වගේ ටිකක් ඔන්න එළියට අරගෙන දැන් හදන්න යන්නේ චිකන් එක. මොන්න ඉතින් චිකන් එක අරන් බලනකොට ලොකු කෑලි වලට කපපුවා තමයි අපේ හස්බන්ඩ් ගෙනත් තියෙන්නේ. ඉතින් දැන් ඒවා එහෙම යන්න බෑනේ. එතකොට රස නැහැ. මට නම් ලොකුවට කෑලි තියෙනකොට රස නැහැ. ඒ හින්දා ඉතින් ඒ ටිකත් ඔන්න පොඩිවට කපන්න තමයි දැන් යන්නේ. ඔන්න ඉතින් දැන් මගේ තියෙන උපරිම ශක්තිය දාලා චිකන් කෑලි ටික කපා ගන්න තමයි හදන්නේ. වෙනදට නම් ගොඩක් පොඩිවට කපලා මේ ගේනවා. ඊයේ වෙන එක්කෙනෙක් වෙන්න තියන්නේ තිබුත් සිටියේ ටික ලොකුවට තමයි කපලා දීලා තියෙන්නේ. ඒ ටිකත් කරලා එකට ඕන කරන ඉතුරු බඩු ටික ලෑස්ති කරගෙන චිකන් එක හදන්න යන්නේ. ඉතින් එක්කෙනා චිකන් කරි හදන විදිහ වෙනස්. ඉතින් මේ තියෙන මම හදන එක විදිහක්. මේ විදිහට නෙවෙයි හැමදාම හදන්නේ. මම එක විදිහට හදනවා. ඉතින් ඔන්න මුලින්ම වළඳ තියාගෙන ඊට පස්සේ මං යනවා තක්කාලි අරගන්න. තක්කාලි අරගෙන අපේ ගෙදර හස්බන්ඩ්ගේ අම්මා ඉතින් පොල් ගාලා මේවා මිරිකලා එහෙම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. මොකද මට කෑම හදන්න ඕන වුණාම පොල් ගන්න සැරින් සැරේට අමාරු නිසා ලේසි වෙන්න පොල් කිරිත් තියෙනවා. පොල් කිරි එකත් එළියට අරගෙන ඔන්න දැන් අර වළඳට මම තුන පහ ටික බැද ගන්න තමයි යන්නේ. මිරිස් කුඩු දුන්නු මස් කරි අබ තුන පහයි වගේ දේවල් ටික දාලා වළඳේ ඒ ටික බැද ගන්න තමයි යන්නේ. එහෙම බැද්දාම තමයි මට නම් මේ රස නිකන් තුන පහ ටික දාලා අත ගාලා ඇදුවට මට රස නැහැ. මම පාවිච්චි කරන්නේ ටර්කි එකේ සන්ෆ්ලවර් ඔයිල් එක. අපි ගෙදර කෑම හදද්දී ඉතින් ඊට පස්සේ ලුණු ටිකක් දාගෙන තක්කාලි ටිකත් දාගෙන මේක හොඳට මික්ස් කරගන්නවා. දැන් හොඳට බැදිලා තියෙන තුන පහ ටික එක සන්ෆ්ලවර් ඔයිල් එකත් එක්ක මික්ස් වෙලා ඔන්න අපේ ලොකු බ්‍රදර් මම කැස්සනේ හයියෙන්. එයා බය වෙලා අර තුන පහ බදින මිරිස් බදින මේවකට මට කැස්සක් ආවා. එයා ඉක්මනට ආව බලන්න ඇයි කියලා. ඒකල එයාත් ඇවිල්ලා කහිනවා. එහෙම තමයි ඉතින් මේ තුන පහ බදිනකොට ඔන්න ඉතින් ඊට පස්සේ ටික චිකන් ටිකක් දාලා හොඳට මික්ස් කරා. මික්ස් වෙනකොට මේ වතුර දැම්ම දාන්න හැමම් වතුර වෙනුවට දාන්නේ පොල් කිරි. ඒකත් මේක චුට්ටක් මික්ස් කරලා පොඩි වෙලාවක් තියනවා. මොකද චිකන් වලත් වතුර තියෙනවා. ඒ වතුර ටික පොඩ්ඩක් උනා ගන්නකම් තියලා ඔන්න අපේ අයියන්ඩි. ඊට පස්සේ තමයි මම පොල් කිරි ටිකක් දාන්නේ. ගොඩක් දාන්නේ ටිකක් දාලා ආයි මික්ස් කරලා ටික වෙලාවක් තියනවා. මම ඉතින් මේකට අවු මිරිස් සුදු ලුණු දාන්නේ නෑ. මොකද මට මේ කාලේට මට මේ දෙක අමාරුයි. කන්න බෑ. මට අප්පිරියයි. කළා ඔන්න කරපිංචා ඉතින් ගෙදරින්
ගියා අපේ කරපිංචා ටික ගාවට, ගස් ටික ගාවට කරපිංචා ටිකකුත් කඩාගෙන අපිට වහිනවා දැන් කොළඹට. මම ඉක්මනට ගිහලා කඩාගෙන ආවා. අන්න බත් එකක් බෙදලා තින්නේ මේ චිකන් එක ඇදෙනකන් ඉන්නේ දැන් කන්න. කුරක්කන් රොටි හදපුවක් තියෙනවා. ඊළඟට බත් ටිකක් දවල්ට මම අනිවාර්යෙන් කනවා. නහමම ඊට පස්සේ ඉතින් මේකට මම ඇඩ් කරනවා කරපිංචා ටිකක් දාලා කරාබු නැටි ටිකකුත් දාලා ආයි දානවා එනසල්. මම එනසල් දානකොට තල්ල දාන්නේ ගොඩක් එරසවුත් අමාරුයි. එහෙමම දානවා. කළා ටිකක් මික්ස් කරනවා. ඉතින් මේ කාලෙට ඉතින් දැන් ඉස්සර නම් මට කන්නම් බැරුව හිටියේ. දැන් නම් මම කොහොම හරි කනවා. මම ගොඩක් උයන් කන්න තමයි කැමති. මට ඕන විදිහට. මම ඉතින් ඉස්සර නම් බර 62ට හිටියා. ඊට පස්සේ එක පිම්මට මම ප්‍රෙග්නන්ට් වුණත් එක අමාරු වෙලා වොමිටින් නිසා බර 40 ගානකටම බැස කිලෝ 13ක්ම. ඉතින් දැන් මොනවා හරි කන්න ඕන බර වැඩි කරගන්න. කොහොම හරි දැන් නම් ඉතින් කනවා කෑම කන්න පුළුවන් මට. ඉතින් එහෙම තමයි ඉතින් මේ සුන්දර කාලයක් ගෙවන්නේ. කන්න බැහැ වෙලාවකට කන්න පුළුවන්. වමනේ දානවා. අමාරු වෙලා මගාවට ගිහින් හිටියා. ඊට පස්සේ ආයි ආවා ගෙදර. ඔන්න ඉතින් මම චිකන් එක තැම්බීගෙන එනකොට මගදී ඇඩ් කරනවා මෙඩෝලි. එතකොට මේ රසයි ඒව ටිකකුත් ඇඩ් කරලා තමයි ආයි කවලම් කරලා ටික වෙලාවක් තියනවා. ඊට පස්සේ මම ඉතුරු මේ පොල් කිරි ටිකක් දාලා ආයි කවලම් කරනවා. මං කීකී හිටියේ මගේ අමාරු කාලේ ගැන. ප්‍රෙග්නන්ට් කාලේ මුල් මාස 4ක්ම වගේ මට අමාරු වුණා. දැන් නම් හොඳයි. ඒ අමාරු කන්න සමහර අයට නම් නැහැ. ඉතින් සමහර අයට තියෙනවා. ඉතින් ඔන්න එහෙම තමයි ඉතින්. ඔන්න දැන් ආයි පොල් කිරි ටික දාලා මික්ස් කරලා දැන් නම් වහලා තියෙනවා. මට දැන් ඉතින් පොඩි බඩගින්නකුත් එනවා. මම බලනවා මොනවද කන්න තියෙන්නේ කියලා. ඔන්න මතක් කරලා යනවා මොනවා හරි. අපේ හස්බන්ඩ් ඉතින් කන්න ඕන කෑමක් කන්න කියලා ගොඩ දේවල් ගෙනල්ලා තියලා තියෙන්නේ. මට හිතෙනවා ත්‍රිපෝෂ ටිකක් හදන් කන්න. පෝෂණෙත් ඕන නිසා අම්මටයි බබාටයි දෙන්නටම ත්‍රිපෝෂ ටිකක් කනවා. ඉතින් අයියාගෙනුත් මම දැන් ඔය කතා කරලා ඔයාට ත්‍රිපෝෂ ඕනද කියලා ඔන්න කිව්වා. එයා කෑවලු. එයාත් ඇවිල්ලා හදාගෙන කාලා දැන් ටිකට කලින් ඒකලා ඉතින් මට ඉතින් අදත් එක හදන්න නැති නිසා තනියෙන් හදන නිසා මට වෙන පොල් දාලා ඕනේ කම්මැලි වගේ හිතුණා. සීනි දාලා මේ මික්ස් කරලා කනවා කියලා. නැත්තම් ඉතින් අර විදිහට ගුලි හදලා කන්න හැදුවේ. ඉතින් එයා කාලානේ. ඉතින් මම මට කැමති විදිහට හදාගෙන ඒකත් කන්න ගත්තා. ඉතින් මේ වෙලේ චිකන් එක හැදෙනවා. ඒකේ ලිප් ඔෆ් කරලා යනකම් ඉතින් මම කුස්සියට වෙලාම මම හිටගෙන ත්‍රිපෝෂ ටික කනවා. ඒක කාලා බත් කන්න තමයි ඉන්නේ. එක විදිහ කෑම කන්න හිතෙන්නේ දැන් නම්. නායි චිකන් එක බලලා හොඳට තියෙනවා. මීට වඩා ලස්සන පාට තියෙනවා. මම ෆිල්ටර් එකක් දාලානේ තියෙන්නේ. ඒ හින්දා ඒකේ ඔරිජිනල් කලර් එක පේන්නේ නෑ. මම ෆොටෝ එකක් දාන්නම් අන්තිමට. ඔන්නෝම තමයි මගේ චිකන් එක රෙඩි වුණේ. ඊට පස්සේ ඉතින් අපේ ලොකු සහෝදරයා විතරයි අද ඉන්නේ ගෙදර. හස්බන්ඩ්ත් වැඩ. අම්මත් ගියා පොඩි ගමනක්. අපි දෙන්න ඉතින් ඔක කනවා. ඉතින් පිටිපස්සෙන් ඉතින් අම්මා යපු අඹ ටික
මට අඹ කන්න ආසයි දැන්. ඒ ටික දකිනකොට ඉතින් අම්මවත් මතක් වෙනවා. ඔන්න ඉතින් අපේ ලීනා බබාත් එක්ක ওই විදිහට තමයි අද දවස දවල් වරුව ගත කරේ. එහෙනම් මම තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. වෙලාවක් තිබුණොත් වෙලාව තියෙනවා ඇත්තටම. ඊට වඩා මේ වීඩියෝ කරන්න කම්මැලිකම තියෙන්නේ. වීඩියෝ කරන්නයි වොයිස් කරන්නයි ඒවට ඒ තරම් උනන්දුවක් නැහැ. ඒ හින්දා බලන්නම් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. බයි.